టేస్ట్ కార్లో బోల్ ప్లేన్ కార్లో ఇష్టపడే పరిపడే మసాలా వాడు ఏంటి సార్ వెంట కాళ్ళ వల్ల హల్దండి ఏంట මචං එන්න බෝල් ෆේස් සාම වඩයක් කන්න තෝ ගිහින් වැඩක් තියෙද වරින් බං මොකද සර් හා නෑ මේ ඕගොල්ලෝ සාමාන්‍යයෙන් වඩේ වලට ඉස්සෝ එහෙම කියන්නේ කොහෙන්ද මෙතන ගෑස් පාන් තියෙන සර් කියන්නේ ගෑස් පාහන්දී ඉස්සෝ කඩයක් තියෙනවද නැත්නම් ඉස්සෝ කොටුවක් මොකක් ඒ හරි කියන්නේ සර් මේකනේ දැන් මැනික් මාකට් එකේ ඔක්කොම ඉස්සෝ පොකේ ඉස්සෝ මාළු එහෙම විකුණන ඒවා කුණු වෙනවනේ සර් කුණු වල සතිය අන්තිමට ඔක්කොම කුණු කොට විසික් කරනවා එතනින් ඩයල් එකක් එනවා කුණු කොට එකතු කරන් ගිහින් සර් ඌවත් ගෑස් පාන් දාගෙන හතරෙන් එක කඩුවට දෙන්නේ සර් this is business අපි අඩුවට ගන්න වෙච්චා අයියා නෑ අපිට සර් වෙනම ඉස්සෝ කොටුවක් තියෙනවා. අපි කෙලින්ම එතනින් ගිහිල්ලා අපේ අය වෙනම ග්ලව්ස් ඔක්කොම දාගෙන ගිහිල්ලා ඉස්සෝව අල්ලනවා. අල්ලගෙන ඇවිල්ලා සර් ඊට පස්සේ අපි ඉස්සෙල්ලම කරන්නේ ඉස්සෝව ස්ටීම් කරනවා. උණු කුමාලෙන් ස්ටීම් කරනවා. ස්ටීම් කරලා උන්ව සබන් දාලා හොදනවා. හොඳට පිටි දාලා හොදනවා. ඊට පස්සේ උන්ව කෙලින්ම අර ජීවාණුකරණය කරනවා සර් වෙනම රූම් එකකට දාලා අල්ලපු ඉස්සෝ ටික. ඊට පස්සේ ආයෙ එතනින් දවසක් තියලා ආයෙ අරගෙන ඊට පස්සේ අපි හයි ප්‍රෙෂර් ගන්න එකකින් උන්ව අල්ලනවා. එහෙම හොදනවා. වොෂ් කරනවා. කළා ඊට පස්සේ ආයෙ අපි මේ අර ඇසිඩ් එකක් වගේ එකක් තියෙනවා පියුරිෆයි කරන්න ඒක දාලා හොදලා නැවතත් අපි ටෙස්ට් කරලා බලනවා මේ ඉස්සෝ කන්න සුදුසුද කියලා කළා තමයි ඊට පස්සේ තමයි අපි මේ පරිප්පු වඩේ හදන්න ඉස්සෝ වඩේ හදන්න ගන්න. ඒක මිසක් නෑ මම බැලුවා මේ පිටර මිනිස්සු ගැවසෙන ප්‍රසිද්ධ තැනක ඕගොල්ලෝ මේ කඩයක් කරන් යනකොට කුණු වෙච්ච ඉස්සු දාලා මේ කඩ කර අර හොද්දේ කරපොත් එපා වෙනවා ඒ හොද්දනේ කරපොතෙන් මේ නෑ සර් ඒ කරපොතෙක් නේ සර් ඒකයි පොඩි මිනි ඩිවයිස් එකක් සර් අපි eBay එකෙන් ඕඩර් කරලා සර් දැන් ටෙක්නොලොජි එක සර් දැන් ඔය ඩිවයිස් එක සර් මෙහෙම අපි හොද්දකට හරි පරිප්පුවකට හරි මොකක් හරි කිරි හොද්දකට දැම්මම සර් යාව අපි වෙනද හැන්දෙන් හැදි ගන්න ඕනේ සර් තාම විනාඩි 15ක් විතර ඒක සර් ඩිවයිස් එක කොටව කරකි හොද්ද මික්ස් කරනවා සර් මික්ස් කරාට පස්සේ සර් ඒක ඊට පස්සේ අවශ්‍ය වෙලාවට නවතිනවා හොද්ද මික්ස් කරලා ඉවරනවා ඒ විතරක් නෙවෙයි සර් ඕක ඩිවයිස් එක කොච්චර පවර්ෆුල්ද කියනවා සර් අන්තිමේ අපිට මේ නේවා කියපන්කෝ මේ අන්තිමේ සර් පොඩි සමරයිස් නෝට් එකක් කරනවා හොද්ද ලුණු වැඩිද මිරිස් වැඩිද ඒක ඔක්කොම අපිට සමරයිස් නෝට් එකක් දෙනවා සර් චා මරුනේ එන වඩයක් කන්න මොනේ ටෙක්නොලොජි ඒ කමින්දර මහත්තයා වතුරක් කියලා නෝ බොන්න දීපන්කෝ බං ටක් ගාලා අයිය එතකොට ඕගොල්ලෝ කොහොමද වතුර ගන්නෙ බොන්න බොන්න වතුර මේ ඇලෙන් ගන්නේ සර් ඈ මේ කුණු වලින් ඇලෙන් නේ සර් නලින් හැප්ලයින් එකේ හැප්ලයින් එකේ වුණත් සර් වතුර එන වතුර රත් කරන්න සර් බොන්න හොඳ නැහැ සර් අපි ඒකට සර් වෙන මැෂින් එකක් දාලා සර් උඩට පේනවා දක්න එතන සර් ඔය මැෂින් එකේ එන වතුර අපි ටයිප් හතරකට වෙන් කරලා තමයි මිනිස්සුන්ට බොන්න දෙන්නේ සර් එකක් තමයි ස්ප්‍රින්ග් වෝටර් මිනරල් වෝටර් ඩිස්ටිල්ඩ් වෝටර් ස්පාර්ක්ලින් වෝටර් කියලා හතරකට බෙදලා තමයි කැමති අයට අපි ඉල්ලන එක දෙනවා සර් බොන වතුරනේ අම්බෝ මම කියන්නේ මට මේ වෙන මොකක්ද ඇහුනේ ඒ කියන්නේ සර්ට වෙන මොකද්ද නේ හෙල්ත් මටත් තම සමානට එක එක වැහෙනවා සර් ගණන් ගන්නවා ඔය මැෂින් එක සර් අපි ජර්මන් වලින් ගන්නේ ඉම්පෝට් රෙස්ට්‍රික්ෂන්ස් නැති කාලේ සුපිරි බඩු කෝටියක් වුණා සර් ඇයි තමුසේ ජරාතිමනේද ඔය මිශ්‍රණය යනන්නේ නෑ සර් ඒක ඇත්තට හිතන්න එපා සර් ඔය මේ පරිප්පු වඩේක හදද්දි සර් අර පොඩි අපි ට්‍රික් යූස් කරනවා සර් ස්කින් ටු ස්කින් කන්ටැක්ට් වෙන්න ඕන සර් මේ ඒක ස්පේස් එක හදද්දි ඔය ඉස්සර අපේ අත්තම්මලා ආච්චිලා එහෙම හදද්දි සර් අත්ගුණය කියලා කියන්නේ ඒක තමයි සර් එච්චර හිතන්න එපා